මහනුවර නගරයට මීට කලින් ඇවිත් තිබුණට මං මේ ඉන්න තැනට මේ ලස්සන වැවරවුමට මීටර කිහිපයක් එහයින් ලක්ෂ ගානක් පොත් එක්ක ලක්ෂ ගානක පාඨක ප්‍රජාවක් එක්ක ලංකාවට නිහඬ මෙහෙවරක් ඉටු කරන මහා පොත්ගුලක් තියෙනවයි කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද? ඉතින් ඒ ලක්ෂ ගානක් පොත්පතට සැඟවුණු වසර 100කටත් වඩා පැරණි ඉතිහාසයක් එක්ක අද අපි කතා කරන්නේ ලංකාවේ පරණම මහජන පුස්තකාලය ගැන. එහෙමනම් අපි යමු ලංකාවේ පරණම මහජන පුස්තකාලය වුණු ඩී.එස්. සේනානායක අනුස්මරණ පුස්තකාලයට. ඔයාලා පුස්තකාලයට යනකොට ඔයාලගේ බෑග් ටික මෙතනින් තියලා ඔයාලගේ අත්‍යවශ්‍ය බඩු ටික විතරයි ඔයාලට ඇතුළට අරන් යන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාලට මෙන්න මේ ටෝකන් එක හම්බ වෙනවා. ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය. පුස්තකාලයට ඇතුල් වෙනකොටම දකුණු අත පැත්තෙන් තියෙන්නේ ශිෂ්‍යයන්ට තරුණ ප්‍රජාවට ඕනෙම කෙනෙක්ට ඇවිල්ලා බොහොම පාඩුවේ නිස්කලංකව තමන්ගේ පාඩම් වැඩ කටයුතු කරගන්න පුළුවන් තැනක්. ඉතින් දවස් පතාම සිය ගණන් දහස් ගණන් මේ මහනුවර නගරය අවට වාසය කරන පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් මේ වගේ විවිධ ප්‍රජාව මෙතනට ඇවිල්ලා නිස්කලංකව නිශ්ශබ්දතාවය ඇතුලේ තමන්ගේ අධ්‍යයන කටයුතු වල යෙදෙන විදිහ අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. පුස්තකාලයට ඇතුල් වෙනකොටම දකුණු අත පැත්තේ තමයි මේ පාඩම් කරන කොටස තියෙන්නේ. වම් අත පැත්තේ තියෙනවා ප්‍රධාන කාර්යාලය. එහෙමනම් අපි ප්‍රධාන කාර්යාලයට ගිහින් ප්‍රධාන පුස්තකාලය අධිපතිතුමත් එක්ක චුට්ටක් කතා බහ කරන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මම දැන් ඉන්නේ කාර්යාලයේ ඉදිරිපිට. අපේ ප්‍රධාන පුස්තකාලය අධිපති එච්.එම්.ටි. හේරත් මහතාත් එක්ක කතා කරලා අපි මේ පුස්තකාලය ගැන තොරතුරු ටිකක් දැනගමු. කෙලබස් ලකර පාඨකයෝ සියලු දෙනාට ආයුබෝවන්. මම මේ ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය පරිසරයේ ඉඳලා අපේ ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය ගැන අදහසක් තමයි දක්වන්නේ. ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය කියන්නේ ලංකාවේ පළවෙනි මහජන පුස්තකාලය. ඒ කියන්නේ අවුරුදු 100 ඉක්මවපු ප්‍රධාන පෙළේ අද්විතීය අධ්‍යයන මධ්‍යස්ථානයක් හැටියට සලකන්න පුළුවන් ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය. ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය ලංකාවේ පළවෙනි මහජන පුස්තකාලය කියලා අපි සඳහන් කරන්නේ 1920 තමයි ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය මහනුවර මහනගර සභාව බාර අරගෙන ඉල්ල කටයුතු කරන්නේ. ඊටත් එහාට දිව යනවා 1843 වගේ කාලයට යනවා අපේ රට පාලනය කරපු සුදු මහත්වරු. එයාලගේ දායකත්වය දීලිවල ඔවුන් එකතු කරගෙන ඉවරලා උන් මේ මුදල් දාලිවලකට අපි කියන දායක පුස්තකාලය කියලා. දායක පුස්තකාලයක් විදිහට තමයි ආරම්භ කරන්නේ. ඒ කියන්නේ දැනවත් යමක්කමක් තියෙන කණ්ඩායම් එකතු වෙලා කියවන්න කැමති කණ්ඩායම් එකතු වෙලා පුස්තකාලය ආරම්භ කරලා තියෙන එක. පළවෙනිටම ආරම්භ කරලා තියෙන මේ ඩී.එස්. සේනානායක වීදියේ ඩී.එස්. සේනානායක වීදියේ ඒකට ආරම්භ කරපු පුස්තකාලය පහුකාලීනව මේ රටේ ඔවුන්ගේ බලය ඔහෙනින් ගීමත් එක්ක ඒ කියන්නේ නිදහසත් එක්ක ඔවුන් බාර දෙනවා ඒ කණ්ඩායම් වල අපහසුතාවයත් එක්ක මහනුවර මහනගර සභාවට. ඊට පස්සේ තමයි මහනුවර මහනගර සභාව මේ ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය පවත්වාගෙන යන්නේ. අද මේ වෙන විට ඉතාමත්ම සුවිශේෂී සේවාවන් රාශියක් සිදු කරනු ලබන පුස්තකාලයක් තමයි ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය. ඒක මම හිතන්නේ අපේ රටේ බොහොම ප්‍රචලිත ආයතනයක්. මහනුවර මහනගර සභාව තමයි ප්‍රතිපාදන සියල්ල ලබා දෙන්නේ. විශාල මුදලක් වර්ෂයකට අයවැය ප්‍රතිපාදන වලින් වෙන් කරනවා ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලයට. සාමාන්‍යයෙන් ගත්තොත් පොත්වලට නව පොත් මිලදී ගැනීම සඳහා ලක්ෂ 25ක් 30ක විතර ප්‍රමාණයක් ඔවුන් අපට ලබා දෙනවා.
ඒත් එකම විශාල වශයෙන් ව්‍යාප්ත සේවාවන් පවත්වන්නට පුස්තකාලයට විශාල මුදලක් වෙන් කරනවා DS සේනානායක මහජන පුස්තකාලයට. ඒත් එකම විශේෂම කාරණය තමා බොහෝ උගත්තු නැනවත්තු බිහි කරපු ආයතනයක්. මොකද අධ්‍යයන අංශයක් තියෙනවා අපේ DS සේනානායක මහජන පුස්තකාලේ. උදේ 7:00 ඉඳලා හවස 5:00 වෙනකන් අපේ දරුවෝ ඇවිල්ලා ගොඩාක් පාඩම් කරනවා. ඒක අපට ඉතාමත්ම සුවිශේෂී කාරණයක්. ඒත් එක්කම අපිට තවත් සුවිශේෂී කාරණයක් තමයි අප පරිසරයේ තුලම තමයි තියෙන්නේ බ්‍රේල් අංශය. ඒ කියන්නේ අපේ රටේ ඉන්න කියවන්න බැරි එහෙම නැත්නම් දෘශ්‍යාබාධිත අයට විශේෂම ඒකකයක් තමයි බ්‍රේල් අංශය. ඉතින් ඒකේ අපි විශේෂී කාරණා ගොඩක් කරනවා ඒ අයට අධ්‍යාපනය ලබන්නට. අපි ඕඩියෝ සිස්ටම් එකට එහෙම නැත්නම් අහන්ඩ ඒ වගේම බ්‍රේල් පොත් තියෙනවා. මේ වගේ විශේෂ සේවාවක් කරනවා. ඊළඟට තමයි අපිට විශේෂම දේ තමයි අපේ විමර්ශන අංශය. විමර්ශන අංශය හරි වැදගත්. මොකද අපිට සමහර වෙලාවට ගත්තොත් එහෙම බොහෝ පැරණි පොතපත අපිට තියෙනවා. ඉතින් ඒ DS සේනානායක මහජන පුස්තකාලය කියන්නේ ඉතාමත්ම විශේෂයි. අපේ අංශ තියෙනවා. අංශ විතරක් ගත්තොත් එහෙම අංශ 22ක් තියෙනවා. ඒ අතර ඇමරිකානු අංශය, ඊළඟට අපි ස්ට්‍රීට් ලයිබ්‍රරි, ඒ කියන්නේ පාකිස්තානු රජයත් එක්ක සම්බන්ධ වෙලා අපි සහස් වෙන තියෙනවා ස්ට්‍රීට් ලයිබ්‍රරි. ඉතින් ඕනම කෙනෙකුට පොතක් කියවන්න පුළුවන්. ඒත් එක්කම අපි තියෙන ඉන්දියානු අංශය. මේ වගේ අපි සුවිශේෂී ආයතනයක් තමයි DS සේනානායක මහජන පුස්තකාලය කියලා කියන්නේ. ටයිටනික් චිත්‍රපටිය බලලා තියෙනවා නම් ටයිටනික් නැවේ තියෙන පඩිපෙළ ඔයාට මතක් වෙනවා ඇති මේ ලස්සන පඩිපෙළ දකිනකොට. මේකත් එක විදිහක නැවක්. හැබැයි ගිලෙන නැවක් නෙවෙයි. ගිලෙන්න හදන නැව් දහස් ගානකට පාර කියන ලස්සන ප්‍රදීපාගාරයක්. ඉතින් මේ DS සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ මේ ප්‍රධාන පඩිපෙළින් උඩට ආවට පස්සේ මෙතනින් අපිට යන්න පුළුවන් පුස්තකාලේ විමර්ශනාංශයට සහ ඉන්දිය සම්බන්ධතා අංශයට. ඒ වගේමයි මෙතන තියෙන පඩිපෙළෙන් උඩට ගියොත් අපි යන්නේ මේ මහජන පුස්තකාලේ පොත් බැහැර දෙන අංශයට. පඩිපෙළ දෙකින්ම උඩට යන්නේ නැතුව මැදමාවතෙන් පහළට ගියොත් අපි යන්නේ ඇමරිකානු සම්බන්ධතා අංශයට. එහෙම නැතිනම් ඇමරිකන් කෝණ එකට. අද මේ හැමදැනක් ගැනම අපි කතා කරනවා. මුලින්ම අපි යන්න සූදානම් වෙන්නේ DS සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ විමර්ශනාංශයට සහ ඉන්දියානු සම්බන්ධතා අංශයට. එහෙමනම් අපි යමු. ඔන්න මේ තමයි විමර්ශනාංශය. ඔයාලා පුස්තකාලයේ සමාජිකත්වය ගත්තත් නැතත් ඔයාලට අවශ්‍ය කරන විෂයන් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න ඔයාලට මේ විමර්ශනාංශයේ පොත් පරිහරණය කරන්න පුළුවන්. නමුත් මේ විමර්ශනාංශයේ පොත් ඔයාලට ගෙදර ගෙනියන්න අවස්ථාවක් හිමි වෙන්නේ නැහැ. දැම්මාත් එක්ක ඉන්නේ විමර්ශනාංශයේ බාර කාර්යභාර නිලධාරීතුමිය. ඉතින් අපි එතුමියගෙන් අහලා මේ විමර්ශනාංශය ගැන තොරතුරු ටිකක් දැනගමු. උසස් අධ්‍යාපනය ලබන පර්යේෂකයින්, එතකොට රැකියාවල නියුතු පර්යේෂණ කටයුතු සඳහා පැමිණෙන පාඨකින් තමයි මේ අංශය වැඩියෙන්ම පරිශීලනය කරන්නේ. ඒ වගේම අතර මේ පරිහරණය කරන්න සමාජිකත්වය අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට ඇවිල්ලා විමර්ශනාංශය පරිහරණය කරන්න පුළුවන්. තම අනන්‍යතාවයේ හැටියට හඳුනුම්පත ඉදිරිපත් කරලා අවශ්‍ය ග්‍රන්ථ තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය කොටස් ඒ වගේම දැනුම ලබා ගන්න පුළුවන්. එතකොට ඇත්තටම මේ දැනට මේ පොත්පත් තියෙනවා 17107ක් පමණ. දිනකට පාඨකයන් හැටියට 80ක් පමණ 80ත් 100ත් අතර ප්‍රමාණයක් පරිශීලනය කරනවා. ඒ වගේම නිවාඩු විශේෂ නිවාඩු දවස්වලට ඊට වඩා පරිහරණය කරනවා. එතකොට විමර්ශන ග්‍රන්ථ හැටියට අපි හඳුන්වන්නේ විශ්වකෝෂ, ශබ්දකෝෂ, එතකොට වාර්ෂික ග්‍රන්ථ, සිතියම් පොත්, ඒ වගේ විශේෂ විමර්ශන මූලාශ්‍ර හැටියට අපි ගණන් ගන්නේ. එතකොට මේ අපේ සතු අනිත් ග්‍රන්ථ හැටියට පොත් එකතුන් අපේ ළඟ තියෙනවා. ඒ අතර සුවිශේෂ ආයුර්වේද පොත් එකතුවක්, කුස්කොළ පොත් එකතුවක්, එතකොට මහනුවර ප්‍රදේශය ගැන ලියවිච්ච පොත් එකතුවක්, ඒ වගේම පරිසර දුර්ලභ පොත් එකතුවක්. ඇත්තටම 1800 ගණන් වල ඉතින් ලියවිච්ච පොත්. පැරණිම පොත් ඇත්තටම කොළඹ පුස්තකාලයටත් වඩා අපසතුව තියෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකාව ගැන ලියවිච්ච පොත්, එතකොට නීති පොත් එකතුවක්, වෛද්‍ය පොත් එකතුවක්, පුස්තකාල විද්‍යාව හදාරන සිසුන් සඳහා පුස්තකාල විද්‍යාව පිළිබඳ පොත් එකතුවක්, ඒ වගේම සිංහල බසින් මෙන්ම ඉංග්‍රීසි බසින්
ලියවිච්චයෙන් පොත් අප සතුව තියෙනවා. තවත් විශේෂ ඔබට දැන් පේනවත් ඇති අර පරිහරණය කරනවා. අපි පුවත්පත් එකතුන් තියෙනවා. ඒ සඳහා කාලීන මාතෘකා යටතේ අපි ඉක්තැන් කරගත් විශේෂයෙන්ම දැන් ඔය දික්කාපු නාටුව, ඒ වගේ සුනාමිය, ඒ වගේ විශේෂ කාලීන අවශ්‍යතාවයේ අනුව යුද්ධය ගැන ලියවිච්ච ඒ වගේ විශේෂ පුවත්පත් එකතුන් ඒ විෂයන් අනුව අපි ගොනු කරලා සකස් කරලා තියෙනවා. ඉතින් මේ අතරම ඕනම කෙනෙකුට පරිශීලනය කරන්න පුළුවන් පුස්තකාලයේ වැදගත්ම අංශය විමර්ශනාංශය කියලා මම හඳුන්වන්න කැමතියි. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ මහජන පුස්තකාලයේ ඉන්දියන් කෝණයකට. නැතිනම් ඉන්දියානු තොරතුරු පියසට. ඉන්දිය මහකොමසාරිස් කාර්යාලයේ සම්බන්ධීකරණය සහිතව තමයි මේ අංශයේ ක්‍රියාත්මක වෙන්නේ. විමර්ශන අංශයට එහා පැත්තෙන් මේක පිහිටලා තියෙනවා. මෙතන විශේෂත්වය තමයි ඉන්දියාවේ සංස්කෘතියට, ඉන්දියාවේ ඉතිහාසයට සම්බන්ධ ඉතාම දුර්ලභ ගණයේ ග්‍රන්ථ රාශියක් මේ ස්ථානයේ දකින්න පුළුවන් වීම. ඒ වගේම තමයි මෙතන තියෙන සමහරක් පොත්පත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයවත් දකින්නට නැහැ. මේ වෙද්දී ශ්‍රී ලංකාව තුළ පිටපත් වශයෙන් ඉතිරි වෙලා තියෙන්නේ මේ ස්ථානයේ විතරයි මේ කියන සමහරක් ග්‍රන්ථ. ඒ නිසාම ශාස්ත්‍රීය වශයෙන් අධ්‍යයනය කරන අයට මේ ඉන්දියානු තොරතුරු පියස්ස ඉන්දියන් කෝණයක ඉතාම විශාල වැදගත්කමකින් යුක්ත අංශයක් විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. මහනුවර නගර සීමාව අවට හිටියත් නිතර දෙවේලේ මහජන පුස්තකාලයට එන්න බැරි ඔයා වෙනුවෙනුත් ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය විශේෂ වැඩපිළිවෙලක් යොදලා තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්, අපි දැන් ඇවිත් ඉන්නේ එතනට. මේ තමයි ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ ජංගම සේවා අංශය. එහෙමනම් ජංගම අංශයෙන් වෙන්නේ මොකක්ද කියලා අපි කතා කරමු මේ අංශයේ බහර කාර්යභාර නිලධාරීතුමියත් එක්ක. ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලයේ ජංගම සේවය තමයි මේ අංශය. එතකොට අපි නගර සීමාව තුළ මධ්‍යස්ථාන 32ක් ආවරණය කරනවා. එහාට මේ පැමිණෙන්න බැරි පාඨකයන් සඳහා තමයි අපි සේවාව සපයන්නේ. අපේ ජංගම බස් රථයක් තියෙනවා. එම බස් රථයෙන් පැමිණෙන්න බැරි පාඨකයන් සඳහා අපි ඒ බස් රථේ රැගෙන ගොස් ඒ පාඨකයන්ට සේවාව සපයන්නේ. එතකොට දැනට රාජ්‍ය ආයතන, එතකොට වැඩිහිටි නිවාස, ළමා නිවාස, ඒ වගේ ඇතුළු ආයතන අපි ආවරණය කරනවා. එතකොට පාඨකයන් බඳවා ගන්නකොට සමාජික ගාස්තු නිදහස් කරලා තියෙනවා. පුණ්‍යායතනවලට එහෙම අපි නොමිලේ තමයි සේවාව සපයන්නේ. එතකොට රාජ්‍ය ආයතනවලට සමාජිකයෙක්ගෙන් රුපියල් 250කුත්, ළමා සමාජිකයෙක්ගෙන් රුපියල් 75ක් මුදලක් තමයි අය කිරීම කරන්නේ. දැනට අපි පාඨකයන් සක්‍රිය සමාජික සංඛ්‍යාව 1800 ගානක් දැනට අපෙන් සේවාව ලබනවා. අපිට කියන්න සූදානම් වෙන්නේ පුස්තකාලය සමාජිකයන් සක්‍රියව දක්වන බැහැර දෙන අංශයට. මතක් කරන්න ඕනේ කාරණාවක් තමයි පුස්තකාලය සමාජිකත්වයේ ගත්ත කෙනෙක්ට විතරයි මේ බැහැර දෙන අංශයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් අපි යමු බැහැර දෙන අංශයේ තොරතුරු දැනගන්න. ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලයේ නිරන්තරවම සක්‍රියව ක්‍රියාත්මක වෙන අංශයක් තමයි මේ බැහැර දෙන අංශය. පුස්තකාලයේ නිත්‍ය සමාජිකයන් වෙනුවෙන් පොත් නිකුත් කරන මේ අංශයේ 2026 වර්ෂයේ මාර්තු මාසයේ වෙනකොට දල වශයෙන් පොත් 71,400ක් පමණ සංඛ්‍යාවක් තියෙනවා. බැහැර දෙන අංශය ආරම්භ කරපු දවසේ ඉඳන් මේ දක්වා සමාජිකයන් 88,130ක් වගේ ඉතා විශාල ප්‍රමාණයක් මේ අංශයේ යාවජීව සමාජිකයන් වශයෙන් පරිශීලනය කරලා තියෙන බව තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ වගේම මේ බැහැර දෙන අංශය සතු විවිධ භාෂාවලට සහ විවිධ විෂය පොතයන්ට අයත් පොත්වල සමස්ත වටිනාකම ශ්‍රී ලංකා රුපියල් මිලියන 3.4ක් වගේ ඉතා ඉහළ අගයක් ගන්නවා. මේ තමයි මහජන පුස්තකාලයේ ඇමරිකානු අංශය. නැතිනම් ඇමරිකන් කෝණ එක. පුස්තකාලය යටතේ ක්‍රියාත්මක වුවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඍජු සම්බන්ධීකරණය යටතේ තමයි මේ අංශය ක්‍රියා කරන්නේ.
ඔන්න මේ වෙලාවෙත් ඇමරිකානු තානාපති කාර්යාලය නිලධාරී කණ්ඩායමක් මෙතන නිරීක්ෂණ චාරිකාවකට සම්බන්ධ වෙලා තමයි ඉන්නේ. 2005 වර්ෂයේ ආරම්භ වුණු මේ ඇමරිකානු අංශය වාර්ෂිකව ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ විවිධ පාඨමාලා පවත්වනවා. වර්ෂයකට අවම 1000ක් වගේ ශිෂ්‍ය පිරිසක් මේ පාඨමාලා වලින් විශාල ප්‍රයෝජනයක් ලබා ගන්නවා. පොත් කියවන්න විතරක් නෙවෙයි, චිත්‍රපට විචාරය කරන්න, අනිකුත් විවිධ ජාත්‍යන්තර කලා සහ සාහිත්‍ය අත්දැකීම් විඳගන්න කැමති අයට මේ ස්ථානය විවෘතයි. මේ වෙද්දී 3000ක් පමණ පාඨක ප්‍රජාවක් මේ ඇමරිකන් කෝණයක ඍජු පරිශීලනය කරනවා. මම දැන් ඉන්නේ අපේ මහජන පුස්තකාලයේ තියෙන ඉතාමත් සුවිශේෂ අංශයක් ඉස්සරහා. මේ තමයි බ්‍රේල් සහ කතන ග්‍රන්ථ අංශය. ශ්‍රී ලංකාව පුරා පුස්තකාලවල බ්‍රේල් අංශ ගණනාවක් ආරම්භ වෙලා තියෙනවා. නමුත් මහජන පුස්තකාලයක මේ වෙද්දී සක්‍රියව තිබෙන ප්‍රධානතම සහ එකම බ්‍රේල් අංශයේ විදිහට අපට ඩී සේනානායක මහජන පුස්තකාලයේ බ්‍රේල් අංශය හඳුන්වන්නට පුළුවන්. මේ වෙද්දී ආරම්භ කරලා වසර 16ක් සක්‍රියව සමාජිකයින් 200ක් විතර මේ වෙනකොට මේ පුස්තකාලයේ බ්‍රේල් හා කතන ග්‍රන්ථාංශයේ පරිශීලකයෝ විදිහට දායකත්වය ලබා දෙනවා. ඒත් එකම තාක්ෂණයත් එක්ක සම්බන්ධ වෙලා විවිධාකාරයේ අලුත් ක්‍රමවේද මේ බ්‍රේල් අංශය තුළ භාවිත වෙනවා. ඒක නිසාම මේ බ්‍රේල් අංශය මහනුවරට විශේෂත්වයක් බවට පත් වෙලා තියෙන්නේ. මහජන පුස්තකාලයේ තවත් විශේෂ වැදගත් කාර්යයක් ඉටු කරන අංශයක් තමයි අපි දැන් ඇවිත් ඉන්න පොත්බැඳුම් අංශය. එහෙම නැත්නම් බයින්ඩින් සෙක්ෂන් එක. මෙතන මූලිකවම සිදුවෙන්නේ මහජන පුස්තකාලයට බාරගැනෙන පොත් සේරම විශේෂ ප්‍රමිතගත කවරවලද පුස්තකාල පරිහරණයට සුදුසු විදිහට අංකනය කරලා සකස් කරන එක. ඒ වගේම පොත් සම්බන්ධ සංඛ්‍යා ලේඛන සහ දත්ත පරිගණකගත කිරීමක් මෙතන සිදු කරනවා. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ධුරන්ධරව විසූ අභාවප්‍රාප්ත මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමන්ගෙන් රටදය උදෙසා සිද වූ මහඟු සේවයද එතුමන් අග්‍රාමාත්‍යවරයා වශයෙන් 1950 12වෙනි මාසයේ 23 වැනි දින මහනුවරට සැපමිනි ප්‍රථම නිල සංචාරයේදී අභිනව පුස්තකාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යකත්වය ප්‍රකාශ කිරීමද යන කරුණු නිමිත්තෙන් එතුමන්ගේ ශ්‍රී නාමයේ සිහිවටනයක් වශයෙන් මහනුවර පුරවැසියන් තමන්ගේ කෘතඥතාව පළ කරමින් මේ පුස්තකාල ගොඩනැගිල්ල ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ විදිහට නම් කළා කියලා තමයි මේ සිහිවටන සටහනේ සඳහන් වෙන්නේ. එවකට මේ පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කරන්නට අපි දැන් ප්‍රධාන පුස්තකාලය අධිපතිතුමා අපට සඳහන් කළා බ්‍රිතාන්‍ය පාලන සමයේදී මේ පුස්තකාලය ආරම්භ වුණේ. නමුත් 1950 ගණන් වල අගභාගයේදී අභිනවයෙන් මේ ගොඩනැගිලි ඉදි කරනකොට ඒ වෙනුවෙන් දායකත්වයේ ලබා දුන්න උදවිය ඒ ප්‍රභූවරුන්ගේ ධන පරිත්‍යාගයන් ගැන ආදායම් උපයාගත් විදිහ ගැනත් මේ සිහිවටන සටහනේ උන්න සඳහන් වෙලා තියෙනවා. ඇසල සැනකෙලි, ඇසල පෙරහරෙන් ලැබපු ආදායම, ඒ වගේම විවිධ ප්‍රභූවරුන් සහ නාගරික මන්ත්‍රීවරුන් සිදු කරපු පරිත්‍යාග වලින් තමයි මේ ගොඩනැගිල්ල එදා ඉදි කරලා තියෙන්නේ. ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලය තමයි ලංකාවේ පළවෙනි මහජන පුස්තකාලය. අපේ පුස්තකාලය පටන් අරන් තියෙන 1920 ඔක්තෝබර් 1 වෙනිදා. මේ වෙනකොට අවුරුදු 105 තිරිලා තියෙනවා. කොළඹ මහජන පුස්තකාලයේ පටන් අරන් තියෙන ඊට පස්සේ අපේ අංශ කීපයක් වෙනවා. ඒ වගේම ලංකාවේ එකම ළමා පුස්තකාලය තියෙන්නේ අපිට ශාඛා පුස්තකාල 6ක් තියෙනවා. ඒ වට අරන් තැන්න මහවැල්ලුවෙන මහයියාව නෙළුම් පොකුණ නවයාලතැන්න ඒ වගේම මෙහි අංශ තියෙනවා බැහැර දෙන විමර්ශන පුවත්පත් කියවීම අංශය අධ්‍යයන අංශය බ්‍රේල් අංශය ඇමරිකානු තොරතුරු පියස පොත් ලක්ෂ 3කට ආසන්න ගණනක් තියෙනවා ඉංග්‍රීසි පරිගණක එහෙම පාඨමාලා කරනවා දරුවන්ට අවුරුදු 18 වෙනි ඒකට ඕ ලෙවල් කරපු උසස් පෙළ කරපු දරුවන්ට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම කාර්යාලයේ කටයුතු කරන්නේ අපේ ප්‍රධාන කළමනාකරන සේවා නිලධාරිතුමා. ඒතර කාර්යාලයේ තව කළමනාකරන සේවා නිලධාරිතුමියක් කාර්යාල සහායකවරුන් එහෙම සහාය වෙනවා. එතකොට අපි සාමූහිකව පුස්තකාලේ දියුණු කරන්න
ක්‍රියා කරගෙන යනවා. ඉතින් මේ පාඨක හැමෝටම ආරාධනා කරනවා අපේ පුස්තකාලේ සමාජිකත්වය අරගෙන අපේ ප්‍රයෝජන ගන්නා ලෙස. මහනුවර ඩී.එස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ හැම අස්සක් මුල්ලක් නෑරම හැම විශේෂත්වයක්ම අරගෙන තමයි අද හෙළ පස්ලකර අපි මේ වාර්තා වීඩියෝ පටය ඔබට මේ විදිහට ඉදිරිපත් කළේ. ඉතින් මේ විදිහට රට ගැන විශේෂයෙන්ම භාෂාව ගැන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් භාෂාව සාහිත්‍ය හා බැඳුණු විශේෂ චරිත, විශේෂ සිදුවීම් සහ විශේෂ ස්ථාන ගැන නිරන්තරවම ඔබව දැනුම්වත් කරන්න හෙළ බස්ලකර අපි සැදී පැහැදී සිටිනවා. ඉතින් වෙලාවක් තිබ්බොත් ආවොත් නුවරට එන්න මුස්ලිම් පල්ලිය පාරේ මහනුවර මධ්‍යම වෙළඳපොළ සංකීර්ණයේ අභියස තියෙන මේ ගොඩනැගිල්ලට මේ මහනුවර ඩී.එස්. සේනානායක මහජන පුස්තකාලයට සමාජිකත්වය ලබා ගන්න සමහර විට ඔබේ ජීවිතය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් බවට ඒ සමාජිකත්වය ලබා ගැනීම පරිවර්තනය වේවි. එකතු වෙලා ඉන්න දිගටම හෙළ බස්ලකර අපිත් එක්ක අමතක නොකර අපේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම අපේ Facebook පිටුව ෆලෝ කරන්නත් කියලා බොහොම ආදරෙන් මතක් කරනවා. හමුවෙමු තවත් දවසක මේ වගේම ලස්සන සම්පූර්ණ වීඩියෝ පටයකින්. අපි බස්ස රකින සිසු පවුර හෙළ බස්ලකර.